සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවට සහභාගීලා ඉන්න මට කලින් මේ සභාව ආමන්ත්‍රණය කරපු අපේ නියෝජ්‍ය ඇමතුමා, ඒ වගේම අපේ മന്ത്രി සහෝදරවරු සහ සියලුම ආරාධිත මුත්තන්ගෙන් අවසරයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික් සනස සමිතියේ සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයනොත් රැස් සිටින හැම දෙනාගෙනුත් අවසරයි. පළමුවෙන්ම කියන්න ඕන මේ මම අදහස් දැක්වීමක් කරන්න බලාගෙන ඉවෙලා හිටියේ ආරාධනෙට. නමුත් මට දැන් ආරාධනාවක් කරා පුංචි අදහස් දැක්වීමක් කරන්න කියලා. ඒ ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා තමයි මම මේ පුංචි අදහස් දැක්වීමක් සඳහා ඔබ හමුවට ආවේ. ඔබ මේ සමුළුව වඩාත් හොඳින් වර්ණවත් කර ගැනීම සඳහා ජනාධිපතිතුමාවත් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමිය සම්බන්ධ කර ගැනීමට අපේ කොළඹ සනස නිලධාරී කණ්ඩායම උත්සාහයක් දරුවා. මගෙනුත් ඉල්ලීමක් කරා පුළුවන් නම් කර දෙන්න කියලා. නමුත් මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා මේ වෙලාවේ ජනාධිපතිතුමා සහ අගමැතිනිය ඊටාම කාර්යබහුල තත්ත්වයකින් නිසා එතුමාට හෝ එතුමියට සහභාගී වෙන්න නොහැකි පිළිබඳව තියෙන දුෂ්කරතාවය ඔබ තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් පළමුවෙන්ම මේ සනස සමිතියේ ඉදිරි කටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව කරනවා. දැන් සෝම්පකාර පිළිබඳව සනස පිළිබඳව එහි සභාපතිතුමාත් අපේ නියෝජ්‍ය ඇමතිතුමාත් සැලකිය යුතු විස්තරයක් කළා. ඒ නිසා නැවත ඒවා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා මෙන්න මේ පැත්තෙන් ගත්තොත් එකක් මේ සනස තුල සෝම්පකාර තුල තියෙන අදහස තමයි සාමූහිකත්වය. අපිට රටක් ලෙස ගොඩ නැගෙන්න දියුණු වෙන්න තියෙන ලොකුම හැකියාව තමයි ශක්තිය තමයි සාමූහිකත්වය. අපිට තනි මිනිස්සු හැටියට හුදකලාව දියුණු වෙන්න ගොඩ නැගෙන්න බෑ කියන එක මම හිතන අපි කවුරුත් දන්නවා. සමහරට අපිට සමහර අවස්ථාවල ඔය ආර්ථික විද්‍යාවේ උගන්වපු ඉගැන්වීම් තියෙනවා තනියම පුළුවන් කියලා ගොඩ නැගෙන්න තනියම දිනන්න. නමුත් අපි හිතනවා රටක් හැටියට අපිට තනියම දිනන්න අමාරුයි අපි තනි කෙනාට. හැබැයි අපි ඔක්කොම එකතු වුණොත් දිනන්න පුළුවන්. ඒ නිසා සෞම්පකාරය තුළ වෙන මේ සාමූහිකත්වයේ හැඟීම තියෙනවා. මම හිතනවා ඒක ඉතාමත් වැදගත් දෙයක් කියලා. අර සභාපතිතුමා කිව්වා වගේම අපි මැතිවරණයට කලින් අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කරද්දී එතුමාගේ අදහස් සම්බන්ධ කරන අපි සෞම්පකාර පිළිබඳව අපේ ප්‍රතිපත්ති වල ලෙව්වා අපි සෞම්පකාර වලට විශේෂ තැනක් දෙන්න ඕන කියලා. මොකද අපි විශ්වාස කරන හැම විටකම සංවර්ධනය අපි මූලික ප්‍රතිපත්ති උනේ ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනය සඳහා ජනතාව සම්බන්ධ කර ගැනීම ජන සහභාගී සංවර්ධනයක්. ඒ වගේම ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ කාටත් සාධාරණව බෙදී යන ක්‍රමයක්. ඒ නිසා ආර්ථික සංවර්ධනය කිරීමේදීත් ඒකට සියලු ජනතාව සම්බන්ධ කර ගැනීමේදීත් ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව ගල යන ක්‍රමයක් සකස් කිරීමේදීත් මෙන්න මේ සාමූහික ක්‍රමය සම්පකාර ක්‍රමය අපි හිතනවා ගොඩාක් අපිට වැදගත් වෙනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ නිසා අපිට අපේ දේශපාලනයෙන් ගත්තොත් සම්පකාරය ඉතාමත්ම කිට්ටුයි. මොකද අපි හැම විටකම සාමූහිකත්වයේ විශ්වාස කරන එකතු වෙලා වැඩ කරන විශ්වාස කරන අපි ඔක්කොම එකතු වුණොත් රට ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන ව්‍යාපාරයක්. ඒ නිසා දැනටමත් අපේ අමාත්‍යාංශ හරහා අපේ ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා හැමදෙනාම මේ සෞම්පකාර ක්‍රමය නැවත ගොඩ ගන්න ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පහුගිය කාලේ පුරාම අපි භාණ්ඩ බෙදා හැරීමේදී සෞම්පකාර ගොඩක් සම්බන්ධ කරගත්තා. විවිධ සෞම්පකාර සතොස ඊට අමතරව මේ ණය දෙන සෞම්පකාර. ඒ නිසා මේ සීලම සෞම්පකාර වර්ග තව ශක්තිමත් කරලා එකතු කරගෙන අපේ රටේ සංවර්ධනයත් ඒ සංවර්ධනයට හැමදෙනාම දායක කර ගැනීමත් මේ ප්‍රතිලාභ කාටත් සාධාරණ ලැබිලා අපි හැමෝම සාධාරණව ජීවත් වෙන උස් පහත්කම් අඩුවෙන් තියෙන අපි කාටත් සමානව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගත්තු තු තියෙනවා. ඉතින් ඒ කාර්යයේදී අපි හිතනවා සෞම්පකාරට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතුමා සභාපතිතුමා කිව්වා අපි නැවත හමු වෙලා කතා කරන්න ඕන කියලා. ඉතින් මම හිතනවා අපිට ඉස්සරහට වෙලාවක් වෙන් කරන් කතා කරන්න පුළුවන්. කතා කරලා එතුමාගේ අදහසුත් අරගෙන ඔබගේ අදහසුත් එකතු කරගෙන තවත් ශක්තිමත් කළ යුතු නම් අපි සෞම්පකාරය සම්බන්ධ අපේ නීති අපේ අවධානය අපේ ආකල්ප ඒවත් ශක්තිමත් කරගෙන අපි හැමෝටම අවශ්‍ය එක දෙයයි තමයි මේ රට ගොඩනගලා මේ රටේ සතුටෙන් ලස්සනට සාමූහිකව ජීවත් වෙන්න.
ඉතින් ඒක එවැනි සමාජයක් නිර්මාණය කර ගැනීමට එවැනි ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට ඔබේ අදහස් යෝජනා වගේම සම්පකාරයේ ශක්තිය යොදා ගන්න අපි කැමැතියි. ඉතින් ඒ සඳහා ඉදිරියේදී කටයුතු කිරීම සඳහා වන සහතික ලබා දෙමින් නැවත වතාවක් ඔබ මේ අද කොළඹ දිස්ත්‍රික්කයේ මේ සනස සමිතිවල මේ සමුළු වෙලාවේදී ඔබ ඉදිරි කටයුතු ඉතාමත්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපේ සභාපතිතුමාට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අදහස් දැක්වීම අවසන් කරනවා. වෙන දිනකටම බොහොම ස්තුතියි හැමෝටම. ජය වේවා.